සුබ දවසක්. මෙයාගේ බිස්නස් එක අවුරුදු 4කට පස්සේ ඩොලර් 39500කට සේල් කරනවා. මෙයාගේ බිස්නස් එක තමයි KDP බිස්නස් එක. මෙන්න තියෙනවා ප්‍රොෆයිල් එක. ප්‍රොෆයිල් එකේ තියෙන එක බුක් එකයි. මෙන්න මේ බුක් එකත් එක්කන් මෙයාගේ ප්‍රොෆයිල් එක සේල් කරනවා ඩොලර් 39500කට. ඩොලර් 39500ක් කියන්නේ ලංකාවේ මුදලින් ගත්තොත් ලක්ෂ 116කට වඩා වැඩි මුදලකට මෙයාගේ KDP බිස්නස් එක සේල් කරනවා. මේ වෙද්දි මෙයාගේ KDP account එක ඇතුලේ මාසෙකට ඩොලර් වලින් ගත්තොත් ඩොලර් 1962ක ප්‍රොෆිට් එකක් ජෙනරේට් වෙනවා. ඒ ප්‍රොෆිට් එකත් එක්කන් තමයි මෙයා මේ KDP බිස්නස් එක ඩොලර් 39500කට සේල් කරන්නේ. මේක ලස්සන වැඩක්. මං හැමදාම කියනවනේ ඔන්ලයින් බිස්නස් දැනගෙන කරන ඕනම කෙනෙකුට ලේසියෙන්ම සක්සස් වෙන්න පුළුවන් ජෙනුවින්ම ෆීල්ඩ් එක තමයි මේ ඔන්ලයින් බිස්නස් ෆීල්ඩ් එක. ඒ සිටුේෂන් එක මත අද ඔයා මුලින්ම එන්න ඕන මේ වෙබ්සයිට් එකට. මේ වෙබ්සයිට් එකේ නම තමයි flipper.com. මෙන්න මේ flipper.com එකේ වෙන්නේ ඔන්ලයින් බිස්නස් buy and selling process එකක් තමයි මෙතන වෙන්නේ. මෙතන වෙනවනේ රයිට්. ඔන්ලයින් බිස්නස් ගත්තට පස්සේ ඔන්ලයින් බිස්නස් මොනවද කියන දේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතනට ආවට පස්සේ. SaaS ඒ වගේම blog, Shopify, AdSense, Amazon, YouTube. ඔන්න ඔය වගේ ඔන්ලයින් බිස්නස්. මෙතන ඕනම කෙනෙකුට ඇවිල්ලා buy කරන්නත් පුළුවන්. මෙතනින් ඕනම කෙනෙකුට ඇවිල්ලා sell කරන්නත් පුළුවන්. ඒකට තියෙන වෙබ්සයිට් එක තමයි මේ flipper.com එක කියන්නේ. මේ වෙබ්සයිට් එකට එන්න. වෙබ්සයිට් එකට ඇවිල්ලා totally free account එකක් හදාගන්න. account එකක් හදාගත්තට පස්සේ මෙතන තියෙනවනේ කැටගරි රයිට්. කැමති කැටගරියක් උඩවා ක්ලික් කරන්නකෝ. රයිට් අපි කියමුකෝ අපිට හුරු කැටගරියක් AdSense කියන කැටගරිය උඩ මම ක්ලික් කරනවා. ඒක උඩ ක්ලික් කරාට පස්සේ රීඩිරෙක්ට් වෙනවා මෙතනට. මෙතනට රීඩිරෙක්ට් වුණාට පස්සේ buy Google AdSense websites for sale. AdSense තියෙන වෙබ්සයිට් මෙතනින් මට buy කරන්න පුළුවන්. වෙබ්සයිට්ස් තියෙනවනේ රයිට්. මෙන්න මෙතනට ආවට පස්සේ පොඩ්ඩක් පල්ලෙහාට යන්න. පල්ලෙහාට ගියාට පස්සේ ඔයාලට මෙන්න මෙතන ස්ටේටස් කියන ඔප්ෂන් එක තියෙනවා. ස්ටේටස් කියන ඔප්ෂන් එකේ මෙන්න මෙතන ඕපන් කියන එකට ටික් මාක් එක දාන්න ඉස්සෙල්ලා. ඕපන් කියන එකට ටික් මාක් එක දැම්මට පස්සේ ඔයාලට අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන් මෙන්න මෙතන AdSense තියෙන වෙබ්සයිට් දාලා තියෙනවා සේල් කරන්න. ඒ වගේම සේල් කරන්න දාලා තියෙන වෙබ්සයිට් වල ඒ සේල් කරන්න දාලා තියෙන ප්‍රයිස් එක මෙතනින් තියෙනවා. ඒ ප්‍රයිස් එක තියෙන්නේ ඩොලර්ස් වලින්. ඒ වගේම තමයි ඒ වෙබ්සයිට් එක ගැන ෂෝට් ඩිස්ක්‍රිප්ෂන් එකක් මෙතන තියෙනවා. එතනදී ඔයාලට අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන් කන්ටෙන්ට් එහෙම නැත්නම් ටයිප් එක ඔයාලට අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන් ඉන්ඩස්ට්‍රිය, මොනිටයිසේෂන් මෙතඩ් එක, සයිට් එකේ ඒජ් එක, ඒ වගේම තමයි මේ වෙද්දි මාසෙට කොච්චර ප්‍රොෆිට් එකක් ජෙනරේට් වෙනවද කියන දේ මෙතනින් බ්‍රීෆ්ලි ඔයාලට අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන්. බ්‍රීෆ්ලි අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන් වගේම මේකේ තියෙන ලිස්ටින් සමහර ලිස්ටින් ඔයා account එක හැදුව පළියට බලන්න බැරි වෙවි. account එක වෙරිෆයි කළොතින් තමයි සමහර ලිස්ටින් ඔයාලට බලන්න පුළුවන්. anyway මෙන්න මේ ලිස්ටින් අතරේ ඔයාලට බලන්න පුළුවන් ලිස්ටිනුත් මෙන්න මේ විදිහට available කියන දේ ඔයාලට මෙන්න මේ ලිස්ටින් එකේ පල්ලෙහාට ආවට පස්සේ බලා ගන්න පුළුවන් වෙවි. පල්ලෙහාට ආවට පස්සේ බලා ගන්න පුළුවන් වේවි වගේම මෙන්න මේ විදිහට පල්ලෙහාට එද්දී රයිට් මම කිව්වනේ මෙන්න මේ විදිහට තියෙනවා ප්‍රයිස් එක තියෙනවා earning එක තියෙනවා. ඔය වගේ තියෙන වෙබ්සයිට් එකක් එහෙම නැත්නම් ලිස්ටින් එකක් මම මුලින්ම ඕපන් කරන්නම්කෝ. රයිට් මේ ලිස්ටින් එක ඕපන් කරමුකෝ. මේ ලිස්ටින් එක රයිට් මෙන්න මේ home and gardening තමයි ඉන්ඩස්ට්‍රිය. එතකොට මොනිටයිසේෂන් මෙතඩ් එක ඇෆිලියේට් සේල්. අවුරුදු 10යි සයිට් එකට මේ වෙද්දී මාසෙකට ඩොලර් 734ක ප්‍රොෆිට් එකක් ජෙනරේට් වෙනවා. මේ වෙබ්සයිට් එක සේල් කරන්නේ ඩොලර් 29000කට. ඕක තමයි මේකේ බ්‍රීෆ් එක. බ්‍රීෆ් එක වගේ මෙන්න මේ ලිස්ටින් එක මම ඕපන් කරනවා. මෙන්න තියෙනවා ලිස්ටින් එක. මෙන්න මේ ලිස්ටින් එකට ආවට පස්සේ ඔයාට ඒ විස්තර ටික ඒ විදිහටම නැවත බලා ගන්න පුළුවන්. නැවත බලා ගන්න පුළුවන් වගේම ඔයාට පේනවා මාසෙට ඩොලර් 734ක ප්‍රොෆිට් එකක් ජෙනරේට් වෙන්නේ. මාසෙට මේ වෙබ්සයිට් එකේ page views 15975ක් තියෙන වෙලාවක. ඒ කියන්නේ මෙන්න තියෙන ඔය වෙබ්සයිට් එක. මේ වෙබ්සයිට් එකට එහෙම නැත්නම් මේ වෙබ්සයිට් එකේ මාසෙක page views 15975ක් යද්දී මෙයාගේ මාසේ ප්‍රොෆිට් එක කීයද? ඩොලර් 734ක් මෙයා ජෙනරේට් කරනවා. ඒ වගේම මෙයාගේ මම කිව්වා මොනිටයිසේෂන් මෙතඩ් එක. මොකද්ද මොනිටයිසේෂන් මෙතඩ් එක? ඇෆිලියේට් සේල්.
රයිට් මේ වෙබ්සයිට් එකට මම එනවා වෙබ්සයිට් එකේ ඉතින් ආටිකල්ස් තියෙනවනේ රයිට් වෙබ්සයිට් එක ඔයාලට පේනවා ඇති මොනිටයිස් කරලා තියෙනවා වෙබ්සයිට් එක මොනිටයිස් කරලා තියෙනවා එතකොට මෙයාගේ මොනිටයිසේෂන් මෙතඩ් එක ඇෆිලියේට් කියන දේ කන්ෆර්ම් කරගන්න ඕන රයිට් එතකොට මේකේ තියෙන ලේටස්ට් ආටිකල් එකනේ උඩම ඇත්තේ රයිට් ලේටස්ට් ආටිකල් එක ජූනි මාසේ 3 වෙනිදා ක්‍රියේට් කරලා තියෙනවා මේ ආටිකල් එක මම ඕපන් කරනවා මෙන්න තියෙනවා ආටිකල් එක මෙතන තියෙනවා 10 easy and health beach snacks for adult කියලා මෙන්න මේ විදිහේ ස්නැක්ස් 10ක් තියෙනවා ස්නැක්ස් 10ක් තියෙනවා මොනවාද ඒ ස්නැක්ස් 10 කියන දේ සුට්ටක් පල්ලෙහාට ගිහිල්ලා බලන්න පුළුවන් පල්ලෙහාට ගිහිල්ලා බලන්න පුළුවන් වගේම මෙන්න මේ ලිස්ටින් වල පල්ලෙහාට යද්දී ඔයාලට අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන් වේවි මෙන්න මේ විදිහට මෙන්න තියෙනවා ඇෆිලියේට් ලින්ක් රයිට් මෙන්න මේ ලින්ක් එකක් උඩ ක්ලික් කළොත් බලන්න ඇෆිලියේට් ප්‍රොඩක්ට් එකකටද රයිට් Amazon එකේ තියෙන ප්‍රොඩක්ට් එකකට රීඩිරෙක්ට් වෙන්න එතකොට තර්කයක් නැහැ මේක මොනිටයිස් කරලා තියෙනවා ඒ වගේම ඇෆිලියේට් ලින්ක් මේක ඇතුලේ අවైలබල් මේක ඇතුලේ ඇෆිලියේට් ලින්ක් අවైలබල් වගේම රයිට් මේ විදිහට පළවෙනි ලිස්ටින් එකනේ මම ඕපන් කරේ ඒ ලිස්ටින් එක එතකොට හොඳට බලා ගන්න page views කීයද තියෙන page views 15975යි එතකොට මෙයාගේ profit එක මෙයා මාසෙට $735ක් totally free එතකොට මෙයා generate කරනවා එතකොට ලේසියෙන්ම මේ දේ කරන්න පුළුවන් මේ දේ කරන්න පුළුවන් රයිට් ඒ වගේම තවත් වෙබ්සයිට් තියෙනවා තව වෙබ්සයිට් එකක් ඕපන් කරමුකෝ මේ වෙබ්සයිට් එකත් එහෙම නැත්නම් මේ ලිස්ටින් එකත් මම ඕපන් කරනවා මේ ලිස්ටින් එක දිහා බැලුවට පස්සේ ඒකත් කැටගරි හෝම් ඇන්ඩ් ගාඩන් ඇෆිලියේට් ඉන්කම් එක තමයි ජෙනරේට් කරන්නේ එතකොට අවුරුදු 5යි මේ සයිට් එකට අවුරුදු 5යි වගේම හැබැයි මේක මාසෙකට මේ වෙද්දී $2348ක ප්‍රොෆිට් එකක් ජෙනරේට් කරනවා හැබැයි මේක ගන්න ඕනේ නම් $54675ක් මෙයාට ගෙවන්න ඕන රයිට් ඒ වගේ සිටුේෂන් එක මම මේ ලිස්ටින් එක ඕපන් කරනවා මෙන්න තියෙනවා ලිස්ටින් එක මේ ලිස්ටින් එකට ආවට පස්සේ ඊට පස්සේ අයිඩෙන්ටිෆයි කරගන්න ඕන රයිට් මෙන්න මාසෙට $2348යි page views කීයද 17477යි 17477යි එතකොට මේක තමයි වෙබ්සයිට් එක වෙබ්සයිට් එක මේක මෙන්න තියෙනවා වෙබ්සයිට් එක ඕපන් කරනවා වෙබ්සයිට් එක ඕපන් කරාට පස්සේ මේ වෙබ්සයිට් එකේ රයිට් ඒකේ තියෙන ලේටස්ට් ආටිකල් එක පෙබරවාරි මාසේ 4 තමයි ක්‍රියේට් කරලා තියෙන්නේ රයිට් ඒක මම ඕපන් කරනවා ඒක ඕපන් කරාට පස්සේ රයිට් මෙන්න මේ විදිහට ආටිකල් එක තියෙනවා ඒ ආටිකල් එක යටට ගියාට පස්සේ තවත් රිලේටඩ් ආටිකල් එහෙම තියෙනවා ඒ ආටිකල් එකක් එහෙම ඕපන් කරලා බලන්න පුළුවන් රයිට් ආටිකල් එකක් ඕපන් කරලා බැලුවට පස්සේ රයිට් ඒකෙත් තියෙනවා නේද ඇෆිලියේට් ලින්ක් දාලා එතකොට ඇෆිලියේට් ලින්ක් දාලා තියෙනවා ඒ වගේම මෙයා කියලා තියෙනවා එයාගේ ඉන්කම් එක ජෙනරේට් වෙන්නේ ඇෆිලියේට් වලින් රයිට් එතකොට ඇෆිලියේට් ඉන්කම් එක හරහා මෙයාලගේ පේජ් එකට එහෙම නැත්නම් මේ වෙබ්සයිට් එකට එන views ප්‍රමාණය කීයද මාසෙට 17472යි. එතනින් මෙයා ඇෆිලියේට් ඉන්කම් එක විදිහට $2348ක් earn කරනවා. මම කියන්නේ මේකට ලොකු views එනවද? ලොකු views එන්නේ නැහැ මේකයි වෙබ්සයිට් එක. රයිට් ඒ වෙබ්සයිට් එකට ගියාට පස්සේ ලොකු views නැහැ. හැබැයි නමුත් මාසෙට $2348ක් මේක ඇතුලේ earn කරනවානේ. මේක ඇතුලේ earn කරනවා වගේම මම කිව්වනේ මෙතනට ආවට පස්සේ මේක යටට ගිහිල්ලා මම මෙතනදී මෙන්න මේ ස්ටේටස් වලට දැම්මනේ ඕපන් කියන එක. රයිට් එතකොට මෙතන තියෙන සේල් කරන්න දාලා තියෙන වෙබ්සයිට්. ඕක ඔතනින් මෙන්න මෙතනින් තියෙනවා recently sold කියන option එක. මේක ඕපන් කරලා තිබ්බා වගේ නෙමෙයි. මේක ඇතුලේ සේල් වෙනවද කියන දේත් confirm කරගන්න බෑ. right මෙන්න මෙතනට tick mark එක දැම්මට පස්සේ මේක මට filter කරගන්න පුළුවන්. මෙන්න මේ recently sold. ඒ කියන්නේ ළඟම සේල් වුණ වෙබ්සයිට් එක මෙතනින් මට ගන්න පුළුවන්. එතකොට ඔයාලට පේනවා ඇති මේ එක එක ගණන් වල වෙබ්සයිට් මේ වෙද්දින් සේල් වෙලා තියෙනවා. පළවෙනියටම සේල් වෙලා තියෙනවා. එහෙම නැත්නම් ලේටස්ට් මේක $40000කට සේල් වෙලා තියෙනවා. මාසෙට ප්‍රොෆිට් එක $1362ක් මේක ඇතුලේ ජෙනරේට් කරනවා. ඔය විදියට සේල් කරපු වෙබ්සයිට් මේකේ ලොකු ප්‍රමාණයක් තියෙනවා. රයිට් මේක ලොකු ප්‍රමාණයක් තියෙනවනේ. මේ විදියට තියෙන ඕන වෙබ්සයිට් එකක් ඔයාලට ඕපන් කරන්න පුළුවන්. රයිට් අපි කියමුකෝ මේ වෙබ්සයිට් එක ඔයාලට පේනවා ඇති මේක ලයිෆ්ස්ටයිල් ඇෆිලියේට් සේල් තමයි අවුරුදු 12යි. ඒ වගේම මාසෙට $1063ක් ඉන්කම් ජෙනරේට් වෙනවා. $28000කට සේල් කරලා තියෙනවා. රයිට් ඔය වෙබ්සයිට් එක මම චුට්ටක් ඕපන් කරනවා. එහෙම නැත්නම් මේ ලිස්ටින් එක. එහෙම නැත්නම් සේල් වෙලා තියෙන විස්තරය බලමුකෝ. රයිට් මෙන්න තියෙනවා වෙබ්සයිට් එක. ඒ වෙබ්සයිට් එක ඇතුළේ ඇෆිලියේට් ඉන්කම් එක ජෙනරේට් කරන්න page views 61000ක් මේකට එනවා. එතකොට මේ වෙබ්සයිට් එක මෙන්න තියෙනවා. මේ වෙබ්සයිට් එක රයිට් මෙන්න තියෙනවා වෙබ්සයිට් එක. වෙබ්සයිට් එක රයිට් ලේටස්ට් ආටිකල් එක ඕපන් කරලා බලන්න පුළුවන්. මෙන්න තියෙනවා ලේටස්ට් ආටිකල් එක. ඒ ලේටස්ට් ආටිකල් එකේ පල්ලහැට ගියාට පස්සේ ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදියට ඇෆිලියේට් ලින්ක් දාලා තියෙනවා. ඇෆිලියේට් ලින්ක් දාලා තියෙනවා වගේම ඒ වගේන් ගියාට පස්සේ ඇෆිලියේට් ප්‍රොඩක්ට් එකට මේ විදියට රීඩිරෙක්ට් වෙනවා. අයිඩෙන්ටිෆයි කරගන්න. මෙතන සේල් වෙලක් තියෙනවා. ඒ වගේම මේ විදියට සේල් කරන්න දාලා තියෙනවා. මොනවාද මේ වෙබ්සයිට්
වෙබ්සයිට්නේ රයිට් මම කිව්වනේ මේකේ වෙබ්සයිට් වලට අමතරව තවත් ඕන දේවල් තියෙනවා රයිට් අපි කියමුකෝ Amazon එක උඩත් ක්ලික් කරමුකෝ Amazon කියන එක උඩ ක්ලික් කරාට පස්සේ මෙතනට රීඩයරෙක්ට් වෙනවා මෙතනට රීඩයරෙක්ට් වුණාට පස්සේ Amazon මෙන්න මේ වගේ ස්ටෝ දාලා තියෙනවා සේල් කරන්න රයිට් මොනවාද දාලා තියෙන ස්ටෝ කියන දේ බලන්න ඒ වගේ මේ ස්ටෝ වල ප්‍රොෆිට් මාජින් බලන්න ප්‍රයිසස් බලන්න ඒ ඔක්කොම බලන්න රයිට් ඒ ඔක්කොම ඔයාලට බලන්න පුළුවන් මේ බිස්නස් එකක් තමයි අපිත් ගන්න යන්නේ බිස්නස් එකක් ගන්න යද්දී රයිට් අපි කියමුකෝ මෙන්න මේක මට මේ ලිස්ටින් එක බලන්න පුළුවන් මේ ලිස්ටින් එක බලන්න යද්දී මෙන්න තියෙනවා මම මුලින්ම කිව්ව ලිස්ටින් එක අවුරුදු එහෙම නැත්නම් අවුරුදු 4ක මෙයාගේ account එක තමයි සේල් කරන්නේ මාසෙට මේ වෙද්දී 1962ක ප්‍රොෆිට් එකක් කියන රේට් එනවා ඒ වගේම ඔයාලට පේනවා ඇති රෙවෙනියු එක 3560යි 3560න් ඔයාලට බලන්න පුළුවන් මේකේ වියදම් මොකටද යන්නේ කියන දේ ෂුට්ටක් පල්ලෙහාට ඕනේ නම් ගිහිල්ලා බලන්න පුළුවන් ඒ වගේම තමයි මෙන්න මෙතන මෙන්න මෙයාලගේ රොයල්ටි එකේ ස්ක්‍රීන්ෂොට්ස් එහෙම තියෙනවා ඒවත් ඕනේ නම් බලන්න පුළුවන් රයිට් මේ තින්නේ 1600ක් මෙයාගේ Amazon ad වලට යනවා ad වලටත් යනවා anyway මෙයා ප්‍රොෆිට් එකත් මේ වෙද්දින් ජෙනරේට් කරනවා 1962ක් රයිට් මේ සේල් එහෙම නැත්නම් මේ ලිස්ටින් එක රයිට් මෙන්න තියෙනවා ලිස්ටින් එක මෙයාගේ බුක් එක අදී තියෙන්නේ ඒ බුක් එකේ මේ වෙද්දි වේරියේෂන්ස් තුනක් තියෙනවා Kindle එකේ තියෙනවා ඒ වගේම තමයි hard cover available paperback available paperback එක right paperback එක ඕනේ නම් ඇනලයිස් කරලා බලන්න right paperback එක ඇනලයිස් කරලා බැලුවොතින් BSR එකත් එක්කන් ඇනලයිස් කළොතින් ඒකෙනුත් 1500ක් මේ වෙද්දින් ජෙනරේට් වෙනවා royalty එක එතකොට අවුලක් නැහැ මේක බිස්නස් එක ඇතුලේ මේ තියෙන ඩීටේල්ස් හරි එතකොට මෙයාගේ ප්‍රොෆිට් එක මේ විදිහට ජෙනරේට් වෙනවා ප්‍රොෆිට් එක ජෙනරේට් වෙනවා වගේ මෙයාලගේ බිස්නස් සේල් කරනවා අයිඩෙන්ටිෆයි කරගන්න මම ඔයාට කියලා තියෙනවා ඔයාට බ්ලොග් එකක් කළොතින් සල්ලි හොයන්න පුළුවන් ඒක ඔයාට 100% කන්ෆර්ම් කරගන්න පුළුවන් මේ වෙබ්සයිට් එකට එන්න මේ වෙබ්සයිට් එකට ඇවිල්ලා මේ වෙද්දින් දාලා තියෙන වෙබ්සයිට් එහෙම නැත්නම් සේල් කරන්න දාලා තියෙන වෙබ්සයිට් ඇනලයිස් කරන්න ඒ වගේම තමයි සේල් වෙලා තියෙන වෙබ්සයිට් ඇනලයිස් කරන්න ඒ වගේම තමයි ඒ වෙබ්සයිට් වලට එන ට්‍රැෆික් එක ඇනලයිස් කරන්න ඒ ට්‍රැෆික් එක ඇතුලේ මාසෙට කොච්චරක් earn කරනවද කියන දේ ඇනලයිස් කරන්න ඒ වගේම තමයි මේ ලිස්ටින් වල මොනිටයිසේෂන් මෙතඩ් වල වැඩිපුරම මොනිටයිසේෂන් මෙතඩ් එක බලන්න ඇෆිලියේට් හරහා තමයි ජෙනරේට් කරන්න කියන දේ ඔයාට හරියට අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන් වේවි හරියට බැලුවොතින් හරියට බැලුවා නම් අද මොනවාද කරන්න ඕන මේක ඔයා හරියට බලලා රයිට් ඔයාට මේ දේවල් කරන්න පුළුවන් වුණොතින් මම කියන්නේ නෑ ඔයාට මෙතනින් ඇවිල්ලා බිස්නස් එකක් ගන්න කියලා රයිට් මෙයාලා බිස්නස් එක බොහෝ දුරට සේල් කරන්නේ එහෙම නැත්නම් බිස්නස් එකක් සේල් කරන්නේ අනිවාර්යෙන් සමහර විට ඒක මේ වෙද්දින් ලොස්ට් වෙන්න තියෙන ප්‍රතිශතයත් එක්ක මම කියන්නේ නෑ ඔයාලට මෙතනින් බයි කරන්න කියලා. හැබැයි නමුත් මම ඔයාලට කියන්නේ මෙතනට ඇවිල්ලා බලන්න සේල් කරන්න දාලා තියෙන වෙබ්සයිට් වල සේල් කරන්න දාලා තියෙන Amazon KDP එහෙම නැත්නම් ස්ටෝර් වල සේල් කරන්න දාලා තියෙන ඒ වගේ ඩීටේල්ස් බලන්න. එතකොට මේ වගේ පොඩි monthly views ප්‍රමාණයක් ඇතුළේ measure earn කරන්න පුළුවන් නම් එහෙම නැත්නම් මේ වගේ පොඩි monthly views ප්‍රමාණයක් ඇතුළේ measure earn කරන්න පුළුවන් නම් රයිට් මං හැමදාම කියනවා තමන්ගේ බ්ලොග් එක ලොන්ච් කරන්න. එතකොට තමන්ගේ බ්ලොග් එකක් ලොන්ච් කළොතින් තමන්ට පාඩු වෙයිද? මම කියන්නේ තමන්ට පාඩු වෙයිද? ඔයාටම තීරණය කරන්න පුළුවන්. මේ කට්ටිය ලොකු දේවල් කළා නෑ. හැබැයි නමුත් රීසනබල් දෙයක් කළා තියෙනවා. ඒ වගේම හොඳට මතක තියාගන්න මේ ලිස්ටින් දෙය හරියට බැලුවොතින් ඔයාට පේනවා ඇති මේ ලිස්ටින් වල ටයිම් එක. එහෙම නැත්නම් මේ සයිට් වල ඒජ් එක ඔයා බලන්න. ලොකු ටයිම් එකක්. මෙයාලා මේක ඇතුලේ වැඩ කරනවා. මේක ඇතුලේ වැඩ කරලා එයාලගේ බිස්නස් එක සේල් කරනවා. anyway මේක ඇතුලේ සේල් කරන්න ගොඩක් දේවල් දාලා තියෙනවා. රයිට්? මම කියන්නේ ගිහිල්ලා ඔයා මෙන්න මේකයි ගන්න ඕන. අයිඩියා එක තමයි ගන්න ඕන. රයිට්? අපිටත් මේ විදිහට වෙබ්සයිට් එකක් ලොන්ච් කරගන්න පුළුවන් වුණොත් අපිටත් මේක ඇතුලේ earn කරන්න පුළුවන්. රයිට්? මෙයාලා සේල් කරන එක නෙමෙයි මට කියන්න ඕන වෙලා තියෙන්නේ. ඔයාට earn කරන්න තියෙන potential එක තමයි මට කියන්න ඕන වෙලා තියෙන්නේ. potential එක කියන්න ඕන වෙලා තියෙනවා නම් ගිහිල්ලා බලලා තීරණය කරන්න ඔයාගේ online business එක YouTube එකද Amazon එකද website එකද කැමති එකක් ඔයා තීරණය කරන්න. කැමති එකක් තීරණය කරලා analyze කරලා බලන්න. හරියට analyze කළොතින් ඔයාටම තේරෙවි online business කියන්නේ පොඩි effort එකකින් ලොකු income generate කරන්න පුළුවන් ලේසිම method එක කියන දේ. ඒක ඔයාට තේරුණා නම් මම කියන්නේ ඔයාගේ YouTube channel එක වෙන්න පුළුවන්. ඔයාගේ blog එක වෙන්න පුළුවන්. ඔයාගේ Amazon එක වෙන්න පුළුවන්. මෙන්න මේ online business එක කොතනින් හරි අද ඔයා ස්ටාර්ට් කරයි කියලා බලාපොරොත්තු වෙනවා. ස්ටාර්ට් කරන්න යන process එකේ මම හැමදාම කියන්නේ හැම එකටම process එකක් තියෙනවා. ඒ process එක දැනගෙන ඉන්න ඕන. YouTube channel එකක් කරන්න දන්නේ නැත්නම් YouTube channel එකක් කරන විදිහ මෙතන තියෙනවා. blog එකක් කරන්න දන්නේ නැත්නම් blog එකක් කරන විදිහ මෙතන තියෙනවා. KDP එකේ වැඩ කරන්න දන්නේ නැත්නම් KDP එකේ වැඩ කරන process එක මෙතන තියෙනවා. හැමදේම මම දීලා තියෙනවා ඔයාලට. right? මොකද මම process එක කියන්නේ. මගේ පළවෙනි recommendation එක තමන්ගේ YouTube channel එක. දෙවෙනියට මම recommend කරන්නේ තමන්ගේ blog එක. තුන්වෙනියට recommend කරන්නේ selling.
සෙලින් වල එක කන්සෙප්ට් එකක් KDP. ඒ වගේම කන්සෙප්ට් එකක් ඩ්‍රොප් ෂිපින්. ඒ වගේම තමයි Alibaba import process එක කියන්නේ. සෙලින් කරන්න ඕන. ඊළඟ ස්ටෙප් එකේදී social media stable කරන්න ඕන. මම ඒකත් ඔයාලට ප්‍රූව් කරලා පෙන්නන්නම්. social media තියෙන්න ඕන සල්ලි හොයන්න. ඒ වගේම තමයි මේ ස්ටෙප් එකෙන් පස්සේ freelancing පටන් ගන්න ඕන. ඒ වගේම මේ ස්ටෙප් එකේදී 5 Upwork වල වැඩ කරන්න ඕන. ඒ වගේම මෙතනට එද්දිනුත් ස්කිල් නැත්තම් ස්කිල් ඩෙවලොප් කරගන්න ඕන. ස්කිල් අතරට Illustrator, Photoshop, WordPress, video editing, SEO, Excel. ලස්සන ස්කිල්. ඔය ස්කිල් ඕනේ සල්ලි හොයන්න. ඒ වගේම තමයි ක්‍රිප්ටෝ කරන්සි වල පාර්ට් එකක් NFT හරහත් ඔයාලා ඕනම කෙනෙකුට සල්ලි හොයන්න පුළුවන්. සරලවම කිව්වොතින් ඔයා මේ දේවල් දන්නේ නැති කෙනෙක් නම් ඔයාලා ඕනම කෙනෙකුට මෙන්න මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන මෙන්න මේ මාස්ටර් කෝසස් වලට ජොයින් වෙලා මෙන්න මේ දන්නේ නැති දේවල් ඔයාට A to Z ලර්න් කරන්න පුළුවන්. මේ මාස්ටර් කෝසස් වලට ජොයින් වෙද්දී ඔයාට හම්බ වෙනවා ලයිෆ් ටයිම් WhatsApp සපෝට් එක. ඒ වගේම ඔයාට හම්බ වෙනවා 100% වගකීමක්. 100%ක් මම ගැරන්ට් කරනවා මෙන්න මේ මාස්ටර් කෝස් එකක් ලර්න් කරලා. ඔයා මේ ෆීල්ඩ් එකට ආවොත් ඔයා එන ෆීල්ඩ් එක ඇතුලේ අනිවාර්යෙන් සල්ලි හොයන දැනට මං ඔයාව අරන් එනවා. ඕනේ සල්ලි හොයන්න නම් 100% ගැරන්ටි එකකුත් තියෙනවා නම් මං හිතන්නේ මේක තමයි හොඳම ප්ලේස් එක ඔයාගේම බිස්නස් එක ස්ටාර්ට් කරන්න. ඒ විතරක් නෙමෙයි. පර්සනලි ඔයාට කරන්න ඕන දේ තේරෙන්නේ නැත්නම් පටන් ගන්න ඕන තැන තේරෙන්නේ නැත්නම් කරලා මේ වෙද්දින් හිර වෙලා ඉන්නවා නම් ඔයාට පුළුවන් පර්සනල් ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එක හරහා පර්සනල් ට්‍රේනින් එකක් ගන්න. ඕන දවසේ බුක් කරන්න. මම හදලා දෙන්නම් ප්ලෑන් එක. හදන ප්ලෑන් එකේ වගකීමවත් 100% මම ගන්නවා. ඕනේ සක්සස් වෙන්න නම් ඔයාට ඕන දවසේ බුක් කරලා ඒ ඔපචුනිටි එක ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපේ ක්ලබ් එක. මේ ක්ලබ් එක ඇතුලේ හැමදාම ලොකු දෙයක් වෙනවා. රයිට්? ගිහිල්ලා බලන්න. මේ හැම ලින්ක් එකම මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එක available. ඔයාට ඕන තැනින් පුළුවන් අද ස්ටාර්ට් කරන්න. ඒක ඒ විදිහට මතක් කරන ගමන් මම හිතනවා මම කීව දේ තේරුම් ගනී වගේම මම ඉස්සෙල්ලම ඕපන් කළා මෙන්න මේ වෙබ්සයිට් එක. රයිට්? මම හැමදාම කියන්නේ තමන්ගේ වෙබ්සයිට් එක ඕපන් කරන්න ඕන. වෙබ්සයිට් එක ඕපන් කරන්න ඕන වගේම මේ වෙබ්සයිට් වලත් යටට ගිහිල්ලා බලන්න පුළුවන්. මේ වෙබ්සයිට් වලත් social media available. right? වෙබ්සයිට් එක කරලා මෙයා පැත්තකට වෙලා ඉන්නේ නැහැ. social media ටික මෙයා genuine විදියටම handle කරලා තියෙනවා. right? genuine විදියටම handle කරන එකේ result විදියට තමයි මෙයාලගේ වෙබ්සයිට් මේ විදියේ පොඩි visitorsලා ප්‍රමාණයක් එනවා. right? පොඩි visitorsලා ප්‍රමාණයක් ඇතුලේ right reasonable income එකක්. ලංකාවේ කෙනෙක් නම් මේක ගත්තට පස්සේ ලක්ෂ 2කට වැඩි income එකක්. right? එතකොට මේ වෙබ්සයිට් එකේ 17000ක් visitorsලා ඇවිල්ලා ලක්ෂ 6කට වැඩි income එකක් මෙයාගේ වෙබ්සයිට් එක ඇතුලේ generate කරනවා නම් අපි මේක පටන් ගන්න ඕන. right? මේක පටන් ගන්න ඕනේ සක්සස් වෙන්න ඕනේ නම්. ඒ නිසා තමයි මම කිව්වේ යන්න ගිහිල්ලා බලන්න. තියෙන ඒවා මේ වෙද්දින් බලන්න. සේල් කරලා තියෙන ඒවා බලන්න. සේල් කරන්න දාලා තියෙන ඒවා බලන්න. පොඩි එෆර්ට් එකක් තමයි මෙයාලා ගන්නෙ. එයාලා ඒක ඇතුලේ 100% සක්සස් වෙලා තියෙනවා. 100% සක්සස් වෙලා තියෙනවා නම් මම කියන්නේ තාමත් ඔයා ඔන්ලයින් බිස්නස් එකක් ස්ටාර්ට් කරලා නැත්නම් මෙතනින් රිසර්ච් කරලා අදවත් ඔයාගේ ඔන්ලයින් බිස්නස් එක ස්ටාර්ට් කරන්න. ඒ මගේ පළවෙනි රෙකමෙන්ඩේෂන් එක. තීරණය කරන්න බ්ලොග් එකද, KDPද, YouTube එකද, Shopifyද, එහෙම නැත්නම් SaaSද. right? මම SaaS ගැන ඉස්සරහට කතා කරන්න. ඒකත් ලස්සන බිස්නස් මොඩල් එකක්. right? anyway online business නම් concepts ගොඩක් තියෙනවා. right? මම ලොකු ප්‍රමාණයක් මේ වෙද්දින් කියලා දීලා තියෙනවා. ඒ opportunities ගන්න. right? ඒ opportunities සරහ ලොකුවට earn කරන්න පුළුවන් කියන දේ ඔයාලා මෙතනින් confirm කරගත්තා නම් මං හිතනවා ඔයා ඒ වැඩේ පටන් ගනි. ඒ වැඩේ පටන් ගනි කියලා හිතනවා. ඒ වගේම මෙතන ලස්සන concept එකක් තියෙනවා. මේ concept එක ඒ විතරක් නෙමෙයි. මෙතන ඊට වඩා ලස්සන concept එකක් තියෙනවා. right? concepts හැමදාම දෙනවා. resources හැමදාම දෙනවා. කරන්න තියෙන එකම දේ තමයි වැඩ කරන එක. right? මේ concept එක learn කරන්න ඕනද? අනිවාර්යෙන්. දැන් අනිවාර්යෙන් ඔයා club එකට යන්න. concept lazy පටන් ගන්න පුළුවන් ඕනම කෙනෙකුට කරන්න තියෙන පොඩි දෙයයි. right? ඒක මොකද්ද කියන දේ ක්ලබ් එකෙන් ඔයාට A to Z දැන් ගන්න පුළුවන්. ඒක ක්ලබ් එකෙන් ගන්න. ප්‍රශ්න තියෙනවා නම් ඕනම ප්‍රශ්නයක් කමෙන්ට් කරන්න. ඒ වගේම තමයි ඕන කෙනෙකුට මැසේජ් එකක් දාලා අහන්නත් පුළුවන්. නැවතත් කියන්නේ සබ්ජෙක්ට් එක දන්නේ නැත්නම් සබ්ජෙක්ට් එක මෙතනින් 100% ගැරන්ටි එකකුත් එක්කන් ලර්න් කරලා ආවොත් මේ ෆීල්ඩ් එකට අනිවාර්යෙන්ම සල්ලි හොයන තැනට ඔයාව අරන් එනවා. ඒ දෙත් එක්කන් වීඩියෝ කරා පොඩි හරි දෙයක් ගත්තා නම් පොඩි කමෙන්ට් එකක් දාලා සපෝට් එකක් දෙන්න. right? ඒ වගේම channel එක පොඩ්ඩක් subscribe කරලා තියාගන්න. මම මේ කතා කරන්නේ real online business real විදිහටම. එදෙත් එක නැවත අපි club එකේදී හම්බ වෙමු. සියලු දෙනාටම සුබ දවසක්.